ඔන්න අපි අදත් අලුත් කතන්දරයක් කියවන්න යන්නේ. මේක ඔයාලා කොපිරයිටින් ලියපු දෙවෙනි කතන්දරය. එතකොට මේ ස්ටෝරි එකේ නම තියෙනවා The in tin in bin. The tin bin. The බලන්න THE අපි කියවන්නේ මේක the කියලා. ගිය සතියේ මේ කතන්දරෙත් මේ විදිහටම ස්ටෝරි එකේ the තිබ්බා. The in bin. The in tin in bin. The tin bin. The ig big in tin in bin. It hit the in tin in bin. And in win. It hit the in bin. Six two in win. මේක ටෝ කියලා නෙමෙයි කියවන්නේ. අපි නම් ගම් ලියවද්දි ටෝ කියලා කියුවට මේක අපිට ඉංග්‍රීසි පොත්වල ගොඩාක් තැන්වල අහු වෙනවා. මේක අපි කියවන්නේ two කියලා. මේකත් ගිය සතියේ හම්බෙච්ච වචනයක්. මතකද බලන්න මේක කියවෙන විදිහ. මේක අපි නම් ගම් ලියන විදිහට කියවුවොත් නම් හේ කියලානේ තියෙන්නේ. හැබැයි මේක ඇත්තටම ප්‍රොනවුන්ස් වෙන්නේ he කියන්නේ කාටද? එකක් දන්නවා ඕගොල්ලෝ. he කියන්නේ ඔහු. he as has මේකක් දන්නවා. අපේ මේ දවස්වල 3-4 පන්ති වල ළමයින්ට මේක උගන්වනවා. අපි have has පාඩම කරා. ඉන්නවා තියෙනවා. he is singular so we can use has. මතකද? he කියන්නේ එක වචන. ඒ නිසා අපි ගන්නේ has. he has it hit the in tin in bin. He has it hit the in tin. Six two in win. Okay, let's again. The bin, the tin bin, the big tin bin hit the tin bin and win. Hit the bin. 6 to win. He has hit the tin bin. He has hit the tin 6 to win. Win කියන්නේ දිනනවා. hit කියන්නේ ගහනවා. he කියන්නේ ඔහු. big කියන්නේ ලොකු. okay. එහෙනම් ඔයාලා කතන්දරේ කියවන්න පුරුදු වෙන්න. ගිය සතියේ වගේම එක එක්කෙනා බෝඩ් එකට අරගෙන මම තනියම කතන්දරේ කියවන්න දෙනවා. ඒ නිසා හොඳට පුරුදු වෙලා එන්න.